මල්වාන මේ පැත්තට කියන්නේ මල්වාන කියලා. ඔකට බලාගත්තොත් පේනවා උඩුලම් පාරක් දෙනවා. මේ වටේ තියෙන මෙතන හැම කඳු වලල්ලක්ම පේනවා. පොඩක් බලන්න වටේ බලන්න. වටේ තියෙන කඳු වලල්ල පේනවා වටේටම. මෙතන මේකේ විශේෂත්වය තමයි අක්කර බර ගානක් මේ පන්සල් භූමියේ යටත්ව තියෙනවා. මේක ගල්ගුහා අපිට ඉන්නේ මේක ලෙන උඩ. ප්‍රධානම මේ විහාර භූමියේ ප්‍රධානම ලෙන උඩ ගල් පර්වතයේ උඩ ඉන්නේ. අපිට මේක උඩට නැංගහම අපිට පේන වැදගත්ම කාරණාවක් තමයි අපිට දකින්න හම්බුනේ ඖෂධීය වටිනාකමකින් යුක්ත තාම වටිනා ඖෂධයක්. මේ පැත්තේ හැමතැනම දකින්නත් නෑ මේ ඖෂධය. සාමාන්‍ය කඳු කර ප්‍රදේශවල කඳු කැට උඩ මෙතන තියෙන වටිනා ඖෂධයක් මේ තියෙන්නේ. අපි මේකට කියනවා නිල් පාට මලක් කිපෙනවා. මෙන්න මේවට අපි කියනවා විෂ්ණු ක්‍රාන්ති කියලා. ගොඩාක් ඔය තෙල් වර්ග එහෙම ඔළුවේ ගන්නකොට එහෙම හිඳින තෙල් වර්ග වලට එහෙම මේ ඖෂධය ගන්නවා. මේක හරි වටිනා ඖෂධයක්. ඒ වගේම හිසට බොහොම හිතකරයි. ඇස් වලට බොහොම හිතකරයි. හිසේ අපි දසරුවෙන් උඩ බොහෝ රෝග සුවපත් කරන්නට, නේත්‍ර රෝග සුවපත් කරන්නට, හිසේ රෝග සුවපත් කරන්නට මේ ඖෂධය අපි තෙල් නිෂ්පාදනයේදී භාවිතා කරනවා වෙදකම තුල. ඉතාම වටිනා ගුණ තියෙන ඖෂධයක්. අපිට තමයි මෙතන භූමියේ පිහිටීම ගැන බලනකොට මෙතන අපිට දකින්න පුළුවන් යම්කිසි ආකාරයක ඉදිකිරීමක් කරලා තියෙනවා මේක උඩ. යම්කිසි ආකාරයක නිර්මාණයක් විහාර සංකීර්ණයක අපිට නටපුම් ගඩොල් ගල් පිළිවෙල පොලියම් දාසන පිළිවෙල කියලා ඒවා සකසලා තියෙන විදිය දකින්න පුළුවන්. ඒ වගේම අපිට පරිසරය බලනකොට විශාල මේ පැත්තේ පොල් ත්‍රිකෝණයට අහු වෙනවා පොල් ගස්. බලන්නකො යායට පොල් පේනවා හැමතැනම පොල්. බැලූ තෙක් මානේ පොල් පේනවා. අක්කර ගානක් පොල් වතු